රටේ දේශපාලන වෙනසක් බලාපොරොත්තු වෙච්ච මේ රටේ බහුතරයක් පුරවැසියන් අලුත් රටක්, පොහොසත් රටක්, ලස්සන රටක් බලාපොරොත්තු වෙන්නේ දැස් දල්වා සිටින මොහොතක පළමුව රටේ අධ්‍යාපනය ඒ සඳහා පරිවර්තනය කළ යුතුයි කියන අවබෝධය සහිතව මෙම ස්ථානයට පැමිණ සිටින ඔබ අපි ගෞරවනීය පිරිසක් විදියට සලකනවා. ඔබේ උවමනාව මේ මොහොතේ ඔබ ඔබේ දරුවන් පිළිබඳව සිහිපත් කරනවා. දරුවන්ට හොඳ රටක් බාර දෙන්න නම් හොඳ වෘත්තීන් වලට දරුවා රැගෙන යන්න නම් ඔවුන්ට හොඳ අධ්‍යාපනයක් ලබා දිය යුතුයි. ඒ සඳහා අපේ රටේ ගමක් ගානේ තියෙන පාසල් පද්ධතිය ඉතිහාසයේ අපේ પરම්පරාවල් හදපු මේ රටේ පාසල් පද්ධතිය එදා මේ රටේ ගෙනාවු නිදහස් අධ්‍යාපන අයිතිය මේ මොහොතේදී ඒ දියුණු මානවයා නිර්මාණය කරලා තියෙනවා. අපි ඊළඟ પરම්පරාවට අපට වඩා හොඳ අධ්‍යාපනයක් දෙන්නේ කොහොමද කියන තිරාදිෂ්ඨානය ඇතුව තමයි මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පෙළගස්සලා තියෙන්නේ. ඉතිහාසයේ මේ රටේ වෙච්ච අධ්‍යාපන ප්‍රතිසංස්කරණ මේ රටේ පාලනයේ හිටි බලයේ හිටි පාලකීන් විසින් කරපු අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වල ප්‍රතිඵල තමයි අද අපේ දරුවෝ භුක්ති විඳින්නේ. ඔබ දන්නවා මේ නගරය ගත්තොත් මහනුවර නගරය ගත්තොත් මේ ප්‍රධාන පාසල් වලට තියෙන තරඟය අපි සියලු දෙනාම දෙමව්පියන් විදියට කැමති පහසුකම් සහිත පාසලකට දරුවෝ ඇතුළත් කරා. නගරයේ තියෙන ප්‍රධාන පාසල් අද වෙළඳ භාණ්ඩ වෙලා. අපේ දෙමව්පියෝ හොර කනවා මේ පාසල් වලට දරුවෝ ඇතුළත් කරා. අතිශය තරඟයක්. ගුරුවරයා දඟලනවා මේ පහසුකම් සහිත පාසලට ඇතුළත් වෙන්න. දෙමව්පිය හොර කනවා තමන්ගේ දරුවා මේ පාසලට ඇතුළත් කරා. විශේෂයෙන් ගත්තම පාසල් අධ්‍යාපනය තුළ තියෙන ශිෂ්‍යත්වය අතිශය තරංකාරයි. කුඩාම වයසේ දරුවෙකුට දිය යුතු නැති මානසික පීඩාවක් දෙන තරඟයක් හදලා තිබුණා. අප සාමාන්‍ය පෙළ පන්ති කාමරය ගත්තොත් අපි දන්නවා 9S දාන්න අපේ දෙමව්පියෝ අපේ දරුවෝ අරගෙන නොවින්දිනා දුක් විඳිනවා. ඇයි? දරුවා ඉන්නේ කුඩා පාසලක නම් දරුවා නගරයේ තියෙන ප්‍රධාන පාසලකට ඇතුළත් කරා. දැන් 9S විතරයි ප්‍රධාන පාසලට ගන්න. ඊළඟට අපොස උසස් පෙළ විශ්වවිද්‍යාල අධ්‍යාපනයේට අතිශය තරගයක්. අවස්ථා සීමිත කරලා පාසල් පද්ධතිය හකුලලා ඔබ දන්නවා පසුගිය දශක කීපය තුල මේ රටේ ක්‍රියාත්මක වෙච්ච අධ්‍යාපන ප්‍රතිසංස්කරණ තුල තෝරාගත් පාසල් සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක වුණා. මේ අවසන් ප්‍රතිඵලය තමයි පාසලක් තෝරගෙන සංවර්ධනය කරනකොට ඒ පාසල වටේ තියෙන කුඩා පාසල් අර්බුදයට යනවා. දෙමව්පියන් නිරන්තරයෙන් හිතනවා අර පහසුකම් සහිත පාසලට දරුවා ඇතුළත් කරන්නේ කොහොමද කියලා. ඔවුන් නොඑක් ගනුදෙනු හරහා මේ පාසල් පද්ධතියට ඇතුල් වෙන්න උත්සාහ ගන්නවා. ඉතිහාසය පුරා අද අධ්‍යාපන අමාත්‍යාංශය නවත්තලා තියෙන්නේ. ඉස්සර අධ්‍යාපන අමාත්‍යාංශයේ හැමදාම ගැටුම්. දෙමව්පියෝ පිරිලා දරුවෝ පාසල් වලට ඇතුළත් කරා. ඊට පස්සේ ගුරුවරයා විදුහල්පතිවරයා මේකේ මූලික වගකීම් දරන්නේ පන්ති කාමරයේ ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලියේ ගුරුවරයා. ඔබ දන්නවා අපි ගුරු සංගම් විදියටත් විදුහල්පති සංගම් විදියටත් දශක 3ක් මේ රටේ ගුරුවරයාගේ තිබිච්ච වැටුප් විෂමතාවයක් සම්බන්ධයෙන් අරගල කරා. ගුරුවරයා පාරට ඇදලා දාලා තිබුණා. ඔහුට සාධාරණ වැටුපක් ගෙව්වේ නැහැ ඔහුගේ උගත්කම අනුව. එනිසා ඔහු ආර්ථිකව බෙලහීන කරා. විදුහල්පතිවරයාට හොඳ වැටුපක් ගෙව්වේ නැහැ ඔහුගේ උගත්කම අනුව. ඔහු ආර්ථිකව බෙලහීන කරා. බෙලහීන කරලා ඔහු පාරට ඇදලා දැම්මා. ගුරුවරයා හවස් වරුවේ ගෙවල් ගාන ගියා නැත්තම් නගරේ හෝල් එකක් හදාගෙන ටියුෂන් කරා. තමන්ගේ ආර්ථිකයේ ඉතිරි පංගුව හොයන
ඔහු වෙහෙසුණා. දරුවට බල කර අතිශය තරගකාරී අධ්‍යාපන රටාවක්. දරුවට පාසල් අධ්‍යාපනය මදි, පාසල තුල ඉගෙන ගන්න කරුණු මදි අර තරඟ වලට මුහුණ දෙන්න. ඒ නිසා දරුවත් පාසලින් බැහැර වුණා. ඔබ දන්නවා දැන් ශිෂ්‍යත්ව පන්තියේ අධ්‍යාපනය සාමාන්‍ය පෙළ, උසස් පෙළ ඇත්තටම පාසලින් බැහැර ගිහිල්ලා. උසස් පෙළ පන්තිවල දරුවෝ නැති තරම්. ඒක වෙළඳ පොළක ස්ථානගත වෙලා. ඒක වෙළඳ පොළක ස්ථානගත වෙලා. අර ආර්ථිකව බෙලහීන කරපු ගුරුවරයාත් අර තරඟයට මුහුණ දී ගත නොහැකි දරුවත් කොයිද හම් වෙන්නේ? වෙළඳ පොළේදී මුණ ගැහෙනවා. අපේම ගුරුවරයාත් අතින් අල්ලගෙන සහෝදර ගුරුවරයෙක් පන්තියට දරුවෝ අරන් යනවා. මේ තරඟයට මුහුණ දී ගත නොහැකිය. ඒ නිසා පළමුව මේ දරුවන් සහ දෙමව්පියන් මේ පීඩාවෙන් මුදවා ගත යුතුයි. දරුවගේ අධ්‍යාපනය යහපත් තැනකට රැගෙන ආ යුතුයි. ඒ නිසා එදා මේ රටේ පාලකින් අධ්‍යාපනය ගෙනාවේ ඔවුන්ගේ ප්‍රතිසංස්කරණ ඉලක්ක කරලා තිබුණේ වෙළඳ පොළක ස්ථානගත කරලා. මේ අධ්‍යාපනයේ ක්‍රමානුකූලව වෙළඳ පොළක ස්ථානගත කරලා රජයේ පිරිවැයෙන් ඉවත් වී පාසල් පද්ධතිය බාර දීලා තියෙන දෙමව්පියන්ට ඔබ දන්නවා හැම පාසලකම ශිෂ්‍ය සංඛ්‍යාවෙන් පිරිවැය බෙදලා අය කරනවා. ඒක තවමත් ක්‍රියාත්මක. ඒ තුල තමයි මේ පාසලේ දරුවට අවශ්‍ය පහසුකම් සකස් කරන්නේ. ඒක අපිට තාම වෙනස් කරගන්න බැරි වෙලා තියෙනවා. ඒ තුල පීඩාව විඳින දෙමව්පියන් ඔබගෙන් ඇහුවොත් හැම පාසලකම මේ විදියට සල්ලි එකතු කරනවා. ඒක ව්‍යාපාරයක් බවට පත් වෙනවා. ඒවට ඇබ්බැහි වෙච්ච විශාල පිරිසක් ඉන්නවා. එහෙනම් ඔබ විශ්වාස කරන්න මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ නැත්නම් අධ්‍යාපන පරිවර්තනයේ කොයිතරම් වෙහෙසකර අභ්‍යාසයක්ද කියලා. කරිකියුලම් එක වෙනස් කරන එක විතරක් නෙමෙයි. මේ සමස්ත පාසල් පද්ධතිය ප්‍රතිව්‍යුහගත කරණය කළ යුතුයි. දරුවගේ නිදහස් අධ්‍යාපන අයිතිය තහවුරු වෙන එදා අපි මේ රටේ නිදහස් අධ්‍යාපන අයිතියේ දරුවෝ අපි මේ රටේ නිදහස් අධ්‍යාපන අයිතිය නිදහස් සෞඛ්‍යය මේ රටට නිරෝගී උගත් බුද්ධිමත් පුරවැසියෙක් තනුවා. අපි ඒක වර්තමාන ආණ්ඩුවට අපි යෝජනා කරන්නේ ඒක අර්ථ ගන්නවන්න. අර්ථ ගන්නේ හැකි. ඒ නිසා මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ අපි නිවැරදි දිශාමුඛ කළ යුතුයි. දරුවට නිදහස් අධ්‍යාපන අයිතිය අපි වර්තමාන ආණ්ඩුවේ තහවුරු කළ යුතුයි. ඒ සඳහා කාලයක් යයි. ඒ සඳහා තියෙන ආයතන අතිශය දුර්වලයි. ඔබ දන්නෝ පසුගිය ආර්ථික අර්බුද ඇතුලේ මේ රටේ විශාල උගතුන් බුද්ධිමතුන් ප්‍රමාණයක් මේ නිදහස් අධ්‍යාපනයේ ජීවිත ආලෝක කරගත්ත විශාල පිරිසක් මේ රට හැර ගියා. අද මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වලට විශේෂඥයින් හොයද්දී අපේ අධ්‍යාපන ඇමතිතුමියට විදේශගත අපේ ශ්‍රී ලාංකිකයන් විද්වතුන් සොයා යන්න වෙලා තියෙනවා. එහෙම ආයතනත් එක්ක අපිට ගනුදෙනු කරන්න වෙලා තියෙනවා. අතිශය ගැටලුකාරී පද්ධතියක්.